පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි යන්න කුරුණෑගලින් දිස්ත්‍රික් රෑන්ක් කීයකට විතර එන්න ඕනද පුතේ? දිස්ත්‍රික් රෑන්ක් එක නෙමෙයි ඒකේ කැම්පස් තෝරන්නේ. හරිද? අයිලන්ඩ් රෑන්ක් එක. සාමාන්‍යයෙන් කොළඹට ගන්නවනේ 225ක් විතර වගේ. හරි. එතකොට ඔයාට මේ සමහර ළමයි ඉන්නවා කොළඹ යන්නේ නැතුව දැන් නුවරින් සමහර ළමයි ඉන්නවා කුරුණෑගලත් සමහර ළමයි ඉන්නවා එයාලා නුවර යන්නේ නැතුව පේරාදෙණිය යන්නේ නැතුව සෝරි කොළඹ යන්නේ නැතුව පේරාදෙණිය යනවා. හරි. ඒ ඇත් සාමාන්‍යයෙන් සලකපුවම පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් අයිලන්ඩ් මුල් 450 විතර වගේ ආවොත් හරි අයිලන්ඩ් මුල් 450 ඇතුළට විතර ආවොත් ඔයාලට හැකියාව තියෙනවා අවශ්‍යයට පේරාදෙණිය යන්න. පේරාදෙණිය ලස්සනයි කියලා පුතේ මෙඩිකල් ෆැකල්ටි නම් පේරාදෙණිය ගියාට අවුලක් නැහැ. මොකද අන්තිමේට ඔක්කොටම පුතේ රජයේ මේවා තමයි හම්බ වෙන්නේ. ඉංජිනේරින් නම් පේරාදෙණිය ලස්සනයි කියලා යන්න එපා. ඉංජිනේරින් වල පේරාදෙණියට වඩා මොරටුව මාර හරි ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අලුත් කෝසස් ගොඩාක් තියෙනවා. හරි ඒවා මෙහි මේ කරලත් නැහැ. හරිද? ඒ වගේ සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ දැනට අවුරුදු 4-5කට කලින් හරි අයියලා සෙට් එකක් ඔය ඇවිල්ලා මේ දවස්වල නිමාඩු කියලා කිව්වා මට. හරි මං ඇහුවා ඇයි කියලා. නෑ සර් අපේ ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා. මං ඇහුවා මොකද්ද හේතුව කියලා. නෑ සර් සිලබස් එක අප්ග්‍රේඩ් කරන්න කියලා තමයි මුන් කොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ. හිතන්නකෝ ස්ටාෆ් එකට කියනවා සිලබස් එක අප්ග්‍රේඩ් කරන්න කියලා මුන් මේ ස්ට්‍රයික් කරනවා. ඒ කියන්නේ ඒ තරමට හරි ඒ තරමට ඒ දැන් නම් ටිකක් වෙනස් වෙලා ඇති. හරි ඒ උනට සාපේක්ෂව මොරටුව කියන එක පට්ට මේ ඇඩ්වාන්ස් පේරාදෙණියට සාපේක්ෂව. හරි. ඒක නිසා මේ එහෙම යන්න එපා පේරාදෙණිය ලස්සනයි කියලා. හරි. ඒකයි සිද්ධිය.